අන්නහසයෝ යාලුසය ආයිපොන් කියල පිළිගන්නවා. ඉතින් නිවාඩු දවසේ හවසට මොකද වෙන්නේ රතු කරල තියෙන පේනවාන යම ඉස්රහ වංගුවක් එහෙම තියෙනවා. මාත් මේ පැත්තට දෙපාරකට වැඩිය ඇවිල්ල තාම සීතලයි මේ කම්පැනියෙන් දිල දෙයන් ජකට් එක කලවලට දාගෙනාව අඩියක් ඉස්සරහට කියයට පස තියෙනවා සත්ව කොපි බලා පේනවාන අරක්කටව සෙට්ටක් ඉන්නේ ෆෑන්ේ මත් අයි කල දෙන්දි මේ රස්නිකාලට පොරොත්තු දෙන්න වෙන්නදී බලා ගාරයක් වගේ එතන හවසට මොකද වෙන්නේ කියලා ෂයකරගන්න තම හදන්නේ. ඉතිං පහුග දවසල මෙඩිකල් ටෙස්ටක් කර ඒකෙන් මේ ගොඩක් කොලෙස්ටරෝල් එහෙම වැඩී කියලා රිපෝට්ටාව. ඉතින් මට විතරන්නේ මේ ගොඩක් අයට ඉතිං අද මේ නිවාඩු දවස හවස මායි තව යාලුව දෙන්නෙකුයි බල මායි තව යාලු මෙන්නගතින් පොඩ්ඩක් ජොගින්නයක් කියන්න කියලතින්ගේ අපි ජීවත්වෙන ගමේ ඩහ පැත්තර වෙන්න තම ගොඩ්ඩ මේ යන්න හදන්නේ අපි බලන්නගතින් අවට පරිසර ඉති මට හිතුණ කොරියාවට එන්න ආසාාවෙන් ඉන්න කෙනෙක් ඒ වගේම තමා කොරියාව බලන්න කැමති කෙන්න ඒ ඕනම කෙනෙට්ට මේ වීඩියෝ එක බලන්න ඔයාලත් එක්ක ෂයා කරගන්න කියලා හිතුණා. ඉතින් දැන් මේ සීත කාලේ අවසානයේ තමයි ඉතින් යන්නේ. අවුලක් නැහැ නෝමල් ජැකට් එකක් දාගෙන එළියට බහින්න පුළුවන්. දැන් මෙහෙට වෙලාව හවස 4:00 5 වගේ. ඉන්නකො බලන්න වෙලාව පැය භාගයක් විතර මයින් ගිහිල්ලා ආපස්සට එන්න තමයි හදන්නේ. ඔන්න වෙලාව මේ 5:38යි ලංකාවට 2:08යි බලන්න. ඉතින් තාමාවට පරිසරය සීතලට වේලිච්ච එක හෙම්මම තමාදා තාමිතින් සීත කාලි තියෙනවා. මයිනස් ක්ලයිමේට් එක අවසං වෙලා තියෙන්නේ. දැන් බින්දුවෙන් උඩ පැත්තට විලා තියෙනවා. මේ ක්ලයිමේට් එක වුණාට තාම 10න් උඩට වගේ ආවෙන තාම ඉතින් අර ලංකාවේ නුවරඑළිය ෆීලිං එක වගේ තමයි දැනෙන්නේ. ගොඩක් දවසකින් තමා වයින් යන්නේ. අවට ඔක්කොම තියෙන්නේ කම්පැනිස්. ඉතින් දැන් මේ පාර මේ ලයින් එක මේ රතු කරලා තියෙන වෙනවනේ. මේ මාර්ග යම් ඉස්සරහ වංගුවක් එහෙම තියෙනවා. මම හිතන්නේ හින්ද වෙන්න ඕන මේ ලයින් එක රතු කරලා තියෙන්නේ. කහහිරහින්දත් නෙමෙයි මොකද දිගට රතු. ඔයා කොරියන් දන්නගෙන නම් ඉතින් මේ ආවට ගහලා තියෙන කොරියන් නකුරු කියවන්න කොරියාව බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඉතින් මේ ආවට පරිසරය බලන්න. මාත් මේ පැත්තට දෙපාරකට වැඩිය ඇවිල්ල අද මේ 3 වෙනි දවස වගේ යන්නේ. මේ පාරේ ඉස්සරහට ගියාට පස්සේ කිලෝමීටර් 3ක් විතර ගියාට පස්සේ තියෙනවා පන්සලක්. කොරියන් පන්සලක්. ඒක ඉන්නේ කොරියන් හාමුදුරුවෝ නමයි. ඉතින් මේ පන්සලේ කොරියන් හාමුදුරුවෝ නමත් එක්ක මෙහෙණින් වහන්සේ කෙනෙකුත් ඉන්නවා. දෙන්නම එකට තමයි අපි යනකොට හිටියේ එක පන්සලේ. ඉතින් මේක ලංකාවට සාමාන්‍ය දෙයක් නෙමෙයි, අසාමාන්‍ය දෙයක් වගේ. නමුත් ඉතින් මේ ගොඩක් මේ කොරියන් හාමුදුරුවෝ එහෙම තමයි ඉන්නේ කියලා කියන්නේ. ඉතින් එදා පළවෙනි වතාවට ඒ පන්සලට යන්න මේ පැත්තට ආව වයින් කිලෝමීටර් 3ක් විතර එහායින් පන්සල දෙන්නේ. දෙවෙනි දවසේ ආයි මායි යාළුවෙකු ආව බයිසිකලෙන්. එදා නම් ආවට යන්න බැරි වුණා. -13 15 වගේ ක්ලයිමේට් එක තිබුණේ. මෙන්න මේ හරියට වගේ ඇවිල්ලා හැරිලා ගියා. අද
අද මේ තුන්ගනි දවසට තමා මේ යන්නේ පරම්විද ඔක්කොම කම්පැනීස් තියෙන්නේ වීකෙන්ඩින්ද වහල දෙගෙන්නේ විනාඩි පහක්තා මාවෙන පයින් යනට මහන්සේ ඇත්තරම කොලිස්ටරෝල් වෙන්නද ලංකාවිදි කිසිමටත් තිබෙන මෙහ ආඩුවහ තමයිතින් කන්නෙම මස්ස කල්ග ඒමගන අපිට සෙට්ට නිලවඩු වර්ගනම් මනන්න හැ ඉති ඒක කන්නෙත් දවසට එක වෙලායි අපි වයාගෙන කන්නේ අනික් වියල් තම කම්පැනියෙන් හම්බෙන් ඉති මේ පුරියෙන් අය වැඩිපුරවාන්නේ මස් වර්ගනඉතින් හදනගත්තම පිත් කන්නේ මැත්ම කම්පැනිය ඕන් කොරියාවේ බල්ලෙක් උත් ලංකායි බල්ලෙක් වගේ තම් මිනිස්සු තම විවිධ භාෂාවල් හදා ගන්න ඌට ඉන්ජොක් කියන්නද කොහොම කියන්නද කියලා හිතෙන්න තාම සීතලයි මේ කම්පැනියෙන් දීලා තියෙන ජැකට් එක කලින්ට දාගෙන ගත්ත වීඩියෝ එකක් එඩිට් කර ඉන්න අතරේ තමයි අනිත් යාළුවෝ දෙන්න මේ යන්න ලෑස්තිලා යනවාද කියලා හිතෙන් ලැප් එක ඉස්සරහම වඩලා ඉඳ දවස ගේනවා ඒකත් වෙනවා මයින්ඩ් චේන්ජ් එකකට එක්ක ඉතින් ජාතිය ආව කලබලේ මේ කම්පැනි දෙන ජැකට් එක දාගෙන මොකද ක්ලයිමේට් එක මොනවා වගේ දිගට මේ ඔක්කොමයි පේන්නේ වගාබිම් දැන් මේ සීත කාලේ හින්දා වගාවල් කරන්න බෑනේ රීල පරිපරේගෙන යන ඔන්න වගාවට ටික ටික සූදානම් කරනවා සුද්ධ කරලා යන්න වෙන පුන්ඩි ඉඩ වගාගන්න එක තමා ලොහුටම කරන්නේ මේ වෙනුවන් පාරත පැත්ත තියෙන පොඩිපඩි ජාල්ලුල වගාව තමයි කරලදී ඔක්කොම තියෙන්නඉතින් කැලවල් තමයි පයිනස් ගස් වගේ ගස් ජාතිය තමා තියෙන්නේ ඇයි ඔක්කොම කම්පැනිස් අඩියක් ඉස්සරහට යාට පස්ස තියෙනවා සත්ව ගොවි බලා මේවායි ලස්සන වෙලා එන්න වසන්ත කාලෙ පටන් ගන්න වසන්ත කාලෙට තමයි ඉතින් වසන්ත කාලෙ පටන් ගන්න ඒ කාලිග වීදනට තමා මේ අවට පරිසරය ඔක්කොමයි ලස්සනට බලාගන්න පුළුවන් දැන්නන්නේ ඉතින් කාන්තාර වගේ වේලිලා ගිල්ල තියෙන්නේ ඔක්කොම සීතලට ඒ සීතලට ඔරොත්තු දෙන්න දිගස් ඔක්කෝම වෙල්ලා මැරය ගිල්ල වගේ තියෙන්නේ ඒ අතර ඉතින් ඔයි එකත් දෙකක් ගස් වර්ග තියෙනවා කොලයක්ත් හැලිලනෑ කොළ පාට වේලිලා ජීල නැති පයිනස් ටයිප් එකේ ගස්සේ ඒවැවිල්ලා මේ ඉරුතු හතරට මුරොත්තු දෙෙන ගස් වර්ගය නොන්න සින්ගෝවන් සනො එකත් කම්පැනියක් පොඩි
වහලා තියෙන්නේ අද වීකෙන්ඩ් දවසක්. කිව සත්වගොවි වල මෙහෙ ඉතින් ලංකාව වගේ නෙවෙයි ඉතින් හරක් හදන්නේ මේ වගේ ෆාම්වල තමයි ඉතින් හදන්නේ. පේනවන හරක් පටව සෙට්ටක් ඉන්නේ ෆෑන් හෙමත් හයි කල දෙන්දි මේ රස්නිකාලට පොරොත්තු දෙන්න වෙන්නදී මම බලන්නගෙන මුම් මේ වගේ කොටු කරලා හදන්නේ කන්නොත් කොන දාන ඒ වගේ හෙමත් ඊටර හෙමත් අයිකල් ඇත්ත අනිවාරයම වෙරයි සීත කලට රොතු දෙන්න සත්ව ගොඩි බල පේනේරී අයගේ අලුතෙන් කම්පැනියක් හදන්න ඔක්කොම වැඩ කරගෙන යනොයි පේනවන ඒ කම්පැනියටවත් ලංකාව කොළ අදරවන්ද ඇක්ටමටාවත් හොඳයි අලුතෙම පණන්ගන්න කම්පැනිය එකත් තාම ඉදිකිරීම් මට්ටමේ යන්නේ ඔන්න මේ පැත්තෙන් යන බස්සය මේ ඇවිල්ල මාල් බොස කියලා කියන්නේ එයින් එකක් මේ මාල් බොස කියන බස් වර්ගේ ග්‍රාමීය බස්සයක් මේ ගම්ම මැදින් යන බස්ස එක ඔන්න අපේ සෙට් එක දෙන්නෙක් දේගේ දැම් පැය දේකට තර කලින් ගියා බයිසි කරලයලින් රවම මහිතන උන්ද ඔය දෙන්න මේ අඳුරන්න වගේ යක් අපිට මචන් කොලිස්ටරෝල් අපි යන කවුදුම්බ හොහෝ යාළුවනේ මේ තවත් සත්තු අපේ අරකට වඩා ටිකක් ලොකු එක නිදැල්ලේ හැදෙන හරක් නෙවෙයිද මේ කොටු කරනවා හදන්නේ ඉතින් වීඩියෝ එක ටිකක් දික්වෙයි මොකද මේ මංජීවත්වෙන කොරියාවේ ගමේ අවට මොන වගේද කියලා බලන්න ආසාාවෙන් ඉන්නවාලට ඒකත් බලන්න පුළුවන් වෙන්නත් එක්ක තමයිති මේ වීඩියෝ එක කරන්නේ මෙන් තවත් බස්සයක් යනවා ඩ්‍රයිවර් විතරයි මේ වගාබිමත් ඇ මොනහරි වගා කරපු සිතකාලය අවසන්ගෙන හමේ වන්දන්න පල්ලහා සත්වකොයි පිටිගෙන හරක් පාම් එක හරක්ට කන්න හදරු තනකොල වගාබිමක් මංහිතන්න ඒ වගේ ඕම් බලන්නකො කන හයිටන්සන් ලයින්න අයිතැන්න අඩිසීයක් දරෝසයි පුංචි බලාගාරයක් වගේ එතන
පුංචි බලාගාරයක්. පොඩි බලාගාරයක් වගේ. ඉතින් මේ පන්සලටම යනවද? විනාඩි 15ක් ඇවිල්ලා. පන්සලට මේ ආවාගේ දුර යන්න ඕන තවනේ. දාඩි දැම්මද? මට පොඩ්ඩක් ගන්න යන්නේ ඔය. මම එක සාක්කුවක් අතෙත් දාගෙන යන්නේ මේ සීතලයි. එක අතක් සාක්කුවෙත් දාගෙන යන්නේ. එක සාක්කුවක් අතෙත් දාගෙන නු. U-turn. ඉතින් U-turn එකක් ගැහුවා. පැය භාගයක් වගේ ඉතින් ඇවිදිනවා කිව්වේ. දැන් විනාඩි 15ක් ආවා. ඉතුරු විනාඩි 15 ආයි යනවා කිසික්සාගේ පැත්තට. දැන් වෙලාව 5 වෙලා ඉතින් සීතලත් එන්න වැඩි වෙනවා හවස් වෙන්න. ඉතින් ඔය ඈත පේන කන්ද තියෙනවනේ. මෙන්න මේ කන්ද. ඒක ඇවිල්ලා පුල්ගොප්සන් කියලා කියන කන්ද. අපි ඒකට යන්න ඉන්නවා. ඊළඟට පොඩ්ඩක් මේ සීතල අඩු වුණාම අපි ගිය සතියේ ගියා. ඒකේ වීඩියෝ එකක් හදලා තියෙන්නේ. වීඩියෝ ගත්ත පිළිවෙලට අප්ලෝඩ් කරන්න තමයි ඉතින් තියෙන්නේ. වීඩියෝස් තව තියෙනවා. YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ඉතින් මේ වෙලාවේ මතක් කරනවා. මොකද වීඩියෝස් තව ගොඩක් එන්න තියෙනවා. මෙහි කෑම කන්න ගිහිල්ලා ගත්ත වීඩියෝස් එහෙම ඉතින් සතියට එකක් වගේ තමයි මම වීඩියෝස් දාන්නේ. එඩිට් කරලා අය මේවා කරලා ඊට එක දිගට වීඩියෝස් දාලා ආයි නැති වුණාට පස්සේ ඒ දාන වීඩියෝස් වලිනුත් වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා මම සතියට එකක් වගේ තමයි දාන්නේ. මං කියන්න ගිය එක නෙමෙයි අර පේන කන්ද ලොකු ගල් පර්වතයක් වගේ පේන්නේ. ඒක ඇවිල්ලා පුල්ගොප්සන් කියලා කියන්නේ. ඒක උඩ පන්සලක් තියෙනවලු ලස්සනයි. ඒකට යන්න ඉන්නවා අපි ලබන සතියේ හෝ ලබන මාසේ මැද මේ වින්ටර් එක ඉවර වුණාම. ඉතින් ගිය සතියේ අපි ගියා එන්න මේ කන්දර. ඒක ඇවිල්ලා තොරක්සන් කියලා. සොරක් නෙවෙයි තොරක්සන් කියලා. ඔය ලංකාවේ E9 එක්සෑම් එකට උගන්වනකොට කියන ඔය කන්දක් සොරක්සන් කියලා. ඒක නෙවෙයි මේක මේ තොරක්සන් කියලා. ඒකට ගියා. ඒකත් ලස්සනයි. ඉතින් ඒකේ වීඩියෝ එකක් තියෙනවා ඊළඟට එන්න. ඔන්න ඉතින් නිවාඩු දවසේ හවසට කොරියාවේ මේ වගේ තමයිද. අද මේක වැඩ නැති දවසක් ඉඳ නැත්තම් මේක මීට ආත්පසින්ම වෙනස් වැඩ තියෙන දවසක් වුණා නම් එහෙම 4ට ඔෆෙන් ඇවිල්ලා දඩබඩ ගාලා නාලා කරලා රොටේෂන් එකට උයන් ඉඳගෙන කෑම ටික උයන්න පටන් ගන්න රැයට. අනිත් කට්ටියක් ඉතින් ওই තියෙන මොකක් හරි වැඩක් කරලා ගෙදරට කතා කරලා කාලා වීලා ඉතින් නිදා ගන්න. මොකද වහුදාට වැඩට යන්න. අද ඇවිල්ලා මේක සෙනසුරාදා දවසක්. මේ දවස්වල වින්ටර් එකේ ඉඳ සෙනසුරාදිරිද වැඩ නැහැ. ඊට අමතරව සතික දවස්වලත් වැඩ නැහැ. ඉතින් ඇඟටත් හොඳ හින්දා මෙඩිකල් රිපෝට් පොඩ්ඩක් රෙඩ් රතු නිවේදනයක් දීලා වගේ තියෙන හින්දා ආවා. ඉතින් ඇඟටත් හොඳයි කියලා හිතලා ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් හිටියේ. වලට බොහොම ස්තුතියි. මං ඊළඟ වීඩියෝ බ්ලොග් එකක් අරන් ඉන්නම්. කෙලින්ම මේ ජීවත් වෙන ගමේ ආවට පරිසරය මොන වගේද කියලා සම්පූර්ණ විස්තරයක් අර උඩ කිව්ව පන්සලට ගිහිල්ලා ඊට පස්සේ අනිත් පැත්තට ගියාට පස්සේ පැත්තෙන් තියෙනවා ලොකු ඇපල් වත්තක්. මේ දවස්වල නම් ගිහිල්ලා වැඩක් නැහැ හින්දා ඒවත් හොඳට මේ වුණාට පස්සේ ඇපල් වගා කරලා මේක පස්සලා ගෙඩි හැදෙන්න වරන් ගත්තාට පස්සේ හොඳ වීඩියෝස් එකක් අරන් එන්නම්. ඉතින් මේකේ වීඩියෝස් එකක් නිකන් බොරුවට දාලා නැහැ. බලන්න දෙන්න ඔක්කොම මේ වෙනවනේ. වේලිලා ගිහිල්ලා තියෙන්නේ. ගිනි කුරක් ගහලා දැම්මත් එහෙම සීරම ඇවිල්ලා යන තරමට වේලිලා තියෙන්නේ. ඒ හින්දා මේකේ එහෙම හැට ප්‍රියමනාප ගතියක් නැහැ. මෙහෙම වේලිලා ගිහිල්ලා තියෙන හින්දා මේක වසන්ත කාලේ පටන් අරන් ගස් වලට හොඳට දළු දාලා කොළ හැදිලා මල් හැදිලා ගෙඩි හැදිලා මේ වුණාට පස්සේ මම ජීවත් වෙන
ගම මොනවගේද කියලා වීඩියෝසයක් කරන්ගන්න. ඉතිං ඔයා කොරියාවට එන්න කෙනෙන්නම් ඒවගෙන තමා කොරියාවට ආදරය කරනගෙනන්න අනිවාරයම මදු වසධරි මගේ YouTube චානටක සබස්ක්‍රයිබ් කරන්න මදක් කරවා. ඒවගේම තමා මදුවස් ඩයිරි කියන නොමින් මම ෆේස්බුක් එක ඉන්නවා ටික්ටොක් එක ඉන්නවා ඉටමතර ඉන්ස්ට්‍රගෑම් එක තින්නවා මන් ඩිස්ක්‍රිප්ෂන් එක ඒවගේ ලින්ක් ටිකත් දාලා තියන්න. ඉතින් අනිවාරෙන්ම ඔය හැම එකකින්ම මාව පලෝ කරලා ටිප්ගෙනුත් සස්ප්‍රයිබ් කරන්න පාලගේ කොරියන් හිනට මොටිවේෂන්යක් වෙයි කියල ඉතන ති ම මේ දන වීඩියෝස් මේනකොට වීඩියෝස් කෑලී විදියට දාලා තිරමයි තන්නේ 10ක් 12ක් විතර. ඒ අතර තියෙනවා අපි සතියට බඩු ගන්නේ කොහොමද කම්පැනියේ වැඩවෙන්නේ කොහොමද සේ කෑම ට්‍රයි කරපු වීඩියෝ ඒ වගේ ඇතින්න කීපු වීඩියෝස් ඒ වගේ ගොඩක් දාල්නවා දැන බ්ලොග් 12ක් විතර මං තැන දාලා තිවා. ඉතින් අනිවාරෙන් චනල සස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන්න වීඩිය එක මෙතරින් අදර කරන්න හැමෝටම ජයවේවා.